මේ ෆීල්ඩ් එකට ආපු එක ගැන සතුටින් ඉන්නේ. ඔව් ඇත්තටම මම ගොඩක් සතුටුයි. ඔන්න අද සැලුන් ෆේවරිට් එකේ අපේ ළමයි එක්ක පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න තමයි මේ සූදානම. අපේ මේ සැලුන් ෆීල්ඩ් එකට එන්න ප්‍රධාන හේතුව මොකක්ද කියලා අපේ ස්ටාෆ් එකේ ළමයිගෙන් අද අහලා බලමු. එයාලා මොන වගේ උත්තර දද දෙන්නේ කියලා. දිල්ෂාන්, ඔයා මේ ෆීල්ඩ් එක තෝරගත්තේ ඇයි? මේ ෆීල්ඩ් එක තෝරගන්න මට හේතු ගණනාවක් තියෙනවා. මං ඉස්සල්ලා ෆලෝ කරේ ටීචින්, ඊට පස්සේ හොටෙල් ෆීල්ඩ් එක සහ සැලුන් ෆීල්ඩ් එක. ඉතින් මට තේරුණා බියුටිෂියන් එකෙන් සැලුන් ෆීල්ඩ් එකෙන් ගියොත් මට හොඳයි කියලා. ඉතින් ඒකින්ද මම මේක තෝරගත්තා. ඔයා අද සතුටු වෙනවද මේ ෆීල්ඩ් එක තෝරගත්ත එක ගැන? අනිවාර්යෙන්. නවෝ, ඔයා මේ ෆීල්ඩ් එක තෝරගන්න හේතුව මොකද්ද? ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම මේ ෆීල්ඩ් එකට කැමති. මම වීඩියෝස් එහෙම බලලා ගොඩක් ෆලෝ කරා. ඒ නිසා ඉතින් මම කැමැත්තෙන් මේ ෆීල්ඩ් එක තෝරගත්තා. ඔයා අද සතුටු වෙනවද මේ ෆීල්ඩ් එක තෝරගත්ත එක ගැන? ඔව්, අද වෙනකොට මම ගොඩක් සතුටු වෙනවා. මේ තව මම මේ ෆීල්ඩ් එක ගැන ස්ටඩි කරන ගමන් ඉන්නේ. මම සතුටින් මේ අද වෙනකොට වැඩ ටික කරගෙන යනවා. උදාරි, ඔයා මේ ෆීල්ඩ් එක තෝරගන්න හේතුව? මම ඉස්සර ඉඳන්ම කැමැත්තෙන් තිබ්බා මේ නේල් වලට, හෙයා වලට. දැන් හෙයා පැත්තත් කරගෙන යන ගමන් ජෙන්ස් කට් ෆලෝ කරගෙන යනවා. ඔයා එතකොට ජෙන්ස් කට් පැත්ත ඉගෙන ගන්නකොට ඔයාට ආපු අභියෝග මොනවා හරි තියෙනවද? තාම නෑ, තාම අලුත් ඉතින්. තාම අලුත් මේ ෆීල්ඩ් එකට. ඔව්. අපි ඉදිරියේදී ජෙන්ස් කට් පැත්තත් ඉගෙන ගන්නවා. ඔව්. ඔයා එතකොට සතුටු වෙනවද මේ ෆීල්ඩ් එක තෝරගත්ත එක ගැන? ඔව්, ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. සකුන්, ඔයා මේ ෆීල්ඩ් එක තෝරගන්න මොකද්ද හේතුව? ලොකු අයිඩියා එකක් තිබ්බ නෑ ජෙම්ස් කට් පැත්ත තෝරගෙන ඒක ඉදිරියට ගෙන යනවා. ඒකේ වැඩ ටික දැන් කරගෙන යනවා. ඔයා සතුටු වෙනවද මේ ෆීල්ඩ් එක තෝරගත්ත එක ගැන? ඔව්. ඉතින් මෙච්චරලා කල්හරයි අපෙන් තමයි අහුවේ අපි මේ ෆීල්ඩ් එකට එන්න හේතුව මොකක්ද කියලා. ඉතින් අපි කල්හරයෙන් අහලා බලමු එයා මේ ෆීල්ඩ් එකට එන්න හේතුව මොකක්ද කියලා. ඉතින් ඔච්චරලා අපෙන් ඇහුවා මේ ෆීල්ඩ් එකට එන්න මොකක්ද හේතුව කියලා. ඉතින් ඔයාම කියන්න ඔයා මේ ෆීල්ඩ් එකට එන්න හේතුව මොකක්ද කියලා. ඇත්තටම කිව්වොත් දිල්ෂාන්, මේ ෆීල්ඩ් එක ගැන ලොකු දැනුමක් මගේ තිබ්බේ නැහැ. ඒ වුණාට මේ ෆීල්ඩ් එක සම්බන්ධ ලොකු ගමනක් ආපු කෙනෙක් තමයි මගේ තාත්තා. අවුරුදු 16ක එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි එයාගේ කියන්නේ අපිට පාසල් ජීවිතයේදී වුණත් මේ වගේ ෆීල්ඩ් එකක් ගැන ලොකු දැනුමක් අපිට හම්බෙන්නේ නැහැ. වුණාට මේ ෆීල්ඩ් එක ගැන මගේ තාත්තා මට කියපු දේවල් එක්ක ඇත්තටම මට ආසයි තුනා මේ ෆීල්ඩ් එක තෝරගන්න. ඔයා මේ ෆීල්ඩ් එකට ආපු එක ගැන සතුටින් ඉන්නේ. ඔව්, ඇත්තටම මම ගොඩක් සතුටින් ඉන්නේ. මොකද මේ ෆීල්ඩ් එකට ආපු එකෙන් විශේෂම මම ගොඩක් ඒ කියන්නේ ප්‍රශ්නයක් ආපම ගොඩක් කල්පනා කරනවා. ඕවර්තින්ක් කෙනෙක්. ඉතින් ඒකත් එක්ක මේ ෆීල්ඩ් එකට ආපු එකෙන් ඇත්තටම මේ දේ මට මැනේජ් කරගන්න පුළුවන්. මොකද මේ ෆීල්ඩ් එක සම්බන්ධව හෝ මගේ පෞද්ගලික ජීවිතයේදී වුණත් මට එන